හයි යාළුවනේ ඔන්න අපි අලුත් වැඩක් කරන් ආවා. මේ තියෙන BMW ලගේන Suzuki Pronex Jeep එක. අපි ගියා ඒක බලන්න. මේකේ හරි අමුතුම පෙනුමක් තියෙන මේ headlight එහෙම තියෙන buffer එකේ යටට වෙන්න. මේ තියෙන එකේ black color එකක් 16 alloy wheel එකක් තමයි මේකට ඇවිල්ලා තියෙන්නේ. මේකේ 4-way camera system එකත් included. මේකේ වෙන්නේ presentation එක කරන ලෑස්ති වෙන ඒගොල්ලන්ගේ වැඩේට. මේක නම් ඩෝස් මොකුත් ඕපන් කරන්න බෑ මම මේ කලර් එක පෙන්නන්නයි ගත්තේ. මේක ලස්සන මෙතන තමයි මම ආසම තැන තමයි මේ ජීප් එකේ පිටිපස්සේ බ්‍රේක් ලයිට් එක. ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක වගේ ෆුල් ටේල් එක පිරෙන්නම ලයිට් එක පත් වෙනවා. මම ලයිට් එකක් දාලා පෙන්නන්නම්. මේක ස්මාර්ට් හයිබ්‍රිඩ් වල පොඩි එකතුවකුත් එක්ක යන ගමනක් මේක. මේ Suzuki Pronex black color එකක්. එක ගියාම ඇත්තටම හරිම ලස්සන සිල්ලකෝම්ස් වලින් එහෙම වාහනේ වටේම ගිහිල්ලා තියෙනවා. හරි ලස්සනයි. මේකත් එක බුදුම ලස්සනක් තියෙන ඉස්සරහා ලයිට් සිස්ටම් එක. ඉතින් ඇතුළේ පිටිපස්ස මේකේ ඉන්නේ මැටීරියල් මේ සීට් කවර් එකක් එන්නේ. ඇතුළේ ලෙදර් ෆිනිෂ් කරලා අරන් තිනවා. AC එකකුත් තියෙනවා පිටිපස්සට. හොඳ ලෙග් ස්පේස් එකක් තියෙනවා. වාහනේ ඇත්තටම හොඳයි. හොඳ ඉඩකඩ තියෙනවා. හරි ලස්සනයි. හොඳ ෆීලින් එකක් තියෙනවා මේක නැග්ගම හොඳ වෙහිකල් එක නැග්ග ෆීලින් එකක්. මෙතන ඉස්සර ඩ්‍රයිවිං සීට් එක මල්ටි ෆන්ක්ෂන් ක්‍රූස් කන්ට්‍රෝල් හෙඩ් අප් ඩිස්ප්ලේ සාමාන්‍යයෙන් අද කාලේ වෙහිකල් එකට එන සියලුම උපාංග සියලුම සේෆ්ටි ෆීචර්ස් ටික මේ වෙහිකල් එකේ තියෙනවා. මෙතන නිකන් මේ AC පැනල් එක තියෙන තැන මේ ස්විචස් තියෙන විදිහ ටච් සිස්ටම් එකකට වගේ ස්විචස් හදලා තියෙන්නේ. මේ ජීව ලියව එක මෙතන තියෙනවා පොඩි කැබි හෝල් එකකුත් අපිට මොන හරි බාදාගෙන යන්න. ඉතින් හෑන්ඩ් බ්‍රේක් එක ඉතින් ඉස්සරහා තියෙනවා ඩ්‍රොප් බොක්ස් එක එකත් හොඳ සයිස්. මේක ඔක්කොම 2 ටෝන් කලර් එකක් තියෙන්නේ. අමුතුම බර්ගන්ඩි වගේ කලර් එකක් හදලා තියෙනවා. ලෙදර් මික්ස් මැටීරියල් එකක් ගිහින් තියෙනවා ෆිනිෂින් එකට. ලයිට්ස් ඉස්සරහා පස් දෙකලන්ටම තියෙනවා. මේ වෙහිකල් එක හරි ස්මූත් ස්ටියරින් වීල් එකත් හරි ස්මූත් එකටම තියෙනවා. ඇත්තටම හොඳයි කියන්න වාහනේ. අතගාලා අල්ලලා බලනකොට හොඳ දැනෙන හොඳ ෆීලින් එකක්. මේකේ ලයිට් එක පත් වෙනකොට ලයිට් එක රැට එන මාර එළියක් තියෙන්නේ. ඉතින් මේගොල්ලන්ගේ ෆේමස්ම කලර් එක බ්ලූ කලර් එක. ඉතින් ආයෙ මතක් කරනවා නිවේදෙන් කියන channel එක subscribe කරලා like කරලා share කරලා support එකක් දෙන්න කියලා. ඉතින් අපි ආයෙ වීඩියෝ එකකින් හම්බ වෙමු.